තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ ධම්මපද පාළියේ බාල වග්ගයේහි අන්තර්ගත වන 9 වැනි ගාථා ධර්මය. එදා බුදුරජාණන් වහන්සේ දවස රජගහ නුවර බිම්බිසාර මහරජතුමාට මල් සපයන සුමන කියලා මල්කරුවෙක් හිටියා. ඒ සුමන මල්කරු අරබයා තමයි මේ ගාථා ධර්මය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ ගාථාවෙන් පැහැදිලි කරනවා යම් කිසි පුජ්‍යලයෙක් යම් ක්‍රියාවක් සිදු කරලා කළ ක්‍රියාව පිළිබඳව නැවත සිතලා කල්පනා කරලා බලනකොට හිතේ පසුතැවීමක් නැත්තම් සැනසීමක් සතුටක් තියෙනවා නම් එබඳු වූ යහපත් ක්‍රියාවල්ම සිද්ධ කරන්න කියලා. පින්වත්නි, එදා ඒ සුමන මල්කරු විසින් කරන්නට යෙදුන අසිරිමත් මල් පූජාව අරමුණු කරගෙනයි උන්වහන්සේ මේ දේශනාව සිදු කළේ. සුමන මල්කරුට එදා පැවරිලා තිබුණු රාජකාරිය තමයි දිනපතා රාජමාලිගාවට දෑසමන් මල් සැපයීම. ඔහුට ඒ වෙනුවෙන් රජමාලිගාවෙන් වැටුපක් ගෙවනවා කහවණු 8ක. දිනපතාම මල්කරු මල් සපයලා රජමාලිගාවට කහවණු 8ක වැටුප් ලබනවා. පින්වත්නි, දවසක් රජමාලිගාවට ගෙන යාම සඳහා මල් අරගෙන පාර දිගේ එන විට සුමන මල්කරුට දක්නට ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරුවන පිරිවරාගෙන ඉදිරියට වඩිනවා. මේ දර්ශනය දැකපු සුමන මල්කරු බොහෝම සතුටට ප්‍රසාදයට පත් වෙලා සිතේ උපදවාගත් ශ්‍රද්ධාවෙන් යුක්තව කල්පනා කරනවා, භාග්‍යවතුන් වහන්සේට මං මොනවද පූජා කරන්නේ? මා සතුව පූජා කරන්න තියෙන්නේ මේ දෑසමන් මල් පමණයි. මේ මල් පූජා කළොත් මාලිගාවට දෙන්න මල් නැහැ. රජමාලිගාවට මල් නොගෙනිච්චොත් රජතුමා මට දඬුවම් කරાવી. මගේ අතපය කපලා දාවි. මගේ ගෙල සිඳීවි. එහෙම නැත්නම් මං රටින් නෙරපාවි. ඉතින් මේ විදිහට කල්පනා කරන සුමන මල්කරු භාග්‍යවතුන් වහන්සේ සමීපවත්ම ඔහුගේ ශ්‍රද්ධාව තවත් වැඩි වෙනවා. සුමන මල්කරු කල්පනා කරනවා, රජතුමා මම රටින් නිර්පනවා නම් නිර්පත්වාවි. ගෙල සිඳිනවා නම් ගෙල සිඳිත්වාවි. මගේ අත්පා සිඳිනවා නම් අත්පා සිඳිත්වාවි. කරන දෙයක් කරත්වා. භාග්‍යවතුන් වහන්සේට මම මේ මල් පූජා කරනවා. මාලිගාවට මේ මල් ගිහින් දුන්නොත් මට මේ ජීවිතය සරු කරගන්න, මේ ජීවිතයට විතරක් වටින කහවණු 8ක් ලැබේවි. නමුත් භාග්‍යවතුන් වහන්සේට මේ මල් පූජා කිරීමෙන් මට මුළු සසර පුරාම සැප විපාක ලබන්න පුළුවන්.
දෙව් මිනිස් දෙගතිෙහි උතුම් වූ සුඛ විහරණය ලබන්න පුළුවන්. ඒ නිසා මම මේ මල් පූජා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තමන්ගේ දිවි පරදුවට තබා මාලිගාවට ගෙන යන්නට ආපු මල් පූජා කරන්න තීරණය කරනවා. එහෙම තීරණය කරපු සුමන මල්කරු තමන්ගේ මල් බඳුනෙන් මල් මිටි දෙකක් අරගෙන භාග්‍යතුන් වහන්සේ වඩින ඉදිරිපස දෙසට අහසට විසි කරනවා. පින්වත්නි, ඒ මල් එකක්වත් බිම වැටෙන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂයෙහි වියනක් වගේ හැදෙනවා. මේක දැකපු සුමන මල්කරු බොහෝමත්ම ප්‍රසාදයට සතුටටපත් වෙලා ඉතිරි මල් ටිකත් භාග්‍යතුන් වහන්සේ දෙස ආසට දමනවා. පින්වත්නි, මේ මල් භාග්‍යතුන් වහන්සේගේ දකුණු පසින්, වම් පසින්, පිටුපසින් බොහෝම ලස්සනට අලංකාරවත් ලෙස තිරයක් වගේ පහළට වැක්කිරෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ වඩිනවත් සමගම මේ මල් වියනත් භාග්‍යතුන් වහන්සේ සමගම ගමන් කරනවා. මේ අසිරිමත් දර්ශනය දකින මග දෙපස මිනිස්සු බොහෝම සතුටටපත් වෙලා ඔල්වරසන් දෙනවා. සුමන මල්කරුගේ මේ මල් පූජාවේ ආශ්චර්යය තව තවත් ප්‍රසිද්ධ කරන්නට ඕන නිසා භාග්‍යතුන් වහන්සේ රජ වීදිය දිගේ රජමාලිගාවටද වැඩම කරනවා. අනතුරුව විහාරයට වඩින අවස්ථාවේ බිම්බිසාර මහරජතුමාද භාග්‍යතුන් වහන්සේ පස්සෙන් ඇවිදිලා නැවතත් මාලිගාවට පිටත් වෙනවා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ගන්ධ කුටියට ඇතුල් වෙනවා සමගම අර මල් වියන විසිරී යනවා. බොහෝ මිනිසුන් සතුටටපත් වෙලා ප්‍රීති ප්‍රමෝදයෙන් සාදුනාද පවත්වනවා. පින්වත්නි, සුමන මල්කරුත් ඉතාමත්ම සතුටින් තමන්ගේ නිවසට යනවා. පසුව බිම්බිසාර මහරජතුමා මේ සුමන මල්කරු ගෙන්නලා අහනවා, අද මොකද මාලිගාවට මල් ගෙනාවේ නැත්තේ? ඒ වෙලාවේ සුමන මල්කරු කියනවා, මහරජතුමනි, මාලිගාවට සැපයීම සඳහා මම මල් අරගෙන එන අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ මගේ ඉදිරි පිටට වැඩම කළා. මට උන්වහන්සේට පූජා කරන්න දෙයක් තිබුණ නැති නිසා ඒ මල් මම භාග්‍යතුන් වහන්සේට පූජා කළා කිව්වා. ඔබ මොනවා හිතාගෙනද, මොනවා ප්‍රාර්ථනා කරගෙනද මේ මල් බුදුහාමුදුරන් වහන්සේට පූජා කළේ? ඒ වෙලාවේ සුමන මල්කරු කියනවා, දේවයන් වහන්සේ, ඔබ වහන්සේ මම රටින් නිරපනවා නම් නිරපත්වා, මගේ අත්පා සිඳිනවා නම් අත්පා සිඳිත්වා, මාගේ ගෙල සිඳිනවා නම් ගෙල සිඳිත්වා, ඔබ වහන්සේ දෙන දඬුවමක් මම විඳිනවා. මල් පමණක් නෙවෙයි, මගේ ජීවිතයත් භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා කියන හැඟීමෙන් මම මේ මල් පූජා කළා කිව්වා. පින්වත්නි, ඒ වෙන විටත් සෝවාන් තලෙහි පිහිටලා හිටපු බිම්බිසාර මහරජු ඊ타ත්ම ප්‍රසාදයටපත් වෙලා සුමන මල්කරුට මහත් වූ ධනයෙන් සංග්‍රහ කරනවා, සිටු තනතුරෙහි තබනවා. පින්වත්නි, මේ ආශ්චර්යමත් සිදුවීම දැකලා අහලා ආනන්ද හාමුදුරන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මේ සුමන මල්කරුගේ මේ පුදුම සහගත මල් පූජාව නිසා ඔහුට ලැබෙන ආනිසංස මොනවද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, ආනන්ද, සුමන මල්කරුගේ මේ මල් පූජාව එසේ මෙසේ පූජාවක් නෙවෙයි. ඔහු මට මල් විතරක් නෙවෙයි, ඔහුගේ ජීවිතයත් පූජා කළා. මේ පරිත්‍යාගයෙන් ඔහු අනාගතයේදී කල්ප ගණන් දෙව් මිනිස් දෙගතිෙහි සැප වින්දනය කරනවා. එච්චර විතරක් නෙවෙයි, මතුවෙහි සුමන නමින් පසේ බුද්ධත්වයට පත් වෙලා මේ සසර දුක් කෙලවර කරගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. බලන්න පින්වත්නි, පැහැදිලි සිතින්
කළ පින්කමේ බලය කොච්චරද කියලා. ඒ නිසා අපිත් යම්කිසි කටයුත්තක්, යම්කිසි කුසලයක්, යම්කිසි පින්කමක් කරනවා නම් ඒ හැම එකක්ම නැවත හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන්, සැනසෙන්න පුළුවන් පින්කමක්ම අපි සිද්ධ කරමු. තෙරුවන් සරණයි.